ඔබගේ බිරිඳගේ සංවේදී කලාප හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. බටොක් මසල්ස්, තට්ටම් ප්‍රදේශය. මේ තනපුරු ස්පර්ශයෙන්ම පමණක්ම වුණත් ඉහළම තෘප්තිය වන ඕගසම් එක. එහෙම නැත්නම් සුරතාන්තයට පත් කරගන්නට පුළුවන් ලිංගික එකතු වීමකින් තොරව. අපි අදත් ඊටාම සුවිශේෂී කාරණාවක් පිළිබඳවයි මේ අවධානය යොමු කරන්නේ. විවාහ ජීවිතය තම පුද්ගලික ජීවිතය රසවත් කරන ඊටාම වැදගත් කාරණයක් තමයි මේ ලිංගික වශයෙන් අපේ තියෙන සමදතාවය. මේ ලිංගික එක්වීමේදී තම ආදරණීය බිරිඳ සහකාරිය උපරිම තෘප්තියට පත් කිරීම. බොහෝ වෙලාවට අපි කියනවා සුරතාන්තයට පත්වීම කියලා. මේ සුරතාන්ත ක්‍රියාවලිය බොහෝ වෙලාවට අපි හිතන් ඉන්නවා ඒක ඊටාම බරපතල කාරණයක්. සමහර කාන්තාවෝ ජීවිත කාලෙම සුරතාන්තයට පත් වෙලා නැති අවස්ථා තියෙනවා. සමහර අය දන්නෙත් නෑ මේ මොකක්ද කියන්නේ කියලා. එතකොට තමන්ගේ බිරිඳව සුරතාන්තයට පත් කරගන්න පුළුවන්ද බැරිද කියන මහා සැකයකින් ඉන්න අවස්ථාවක් තියෙනවා. මේ බය හින්දාම සමහර විවාහ වෙන්නේ නැති අවස්ථාවලුත් තියෙනවා. ඇත්තටම අපි බලමු කාන්තාවක් සුරතාන්තයට පත් කිරීමේ ක්‍රියාවලියේදී මේ ලිංගික එකතු වීම. එහෙම නැත්නම් මේ සංසර්ග ක්‍රියාවලිය කියන එකේදී බොහෝ වෙලාවට පුරුෂයනුත් බයෙන් සිටිනවා, කාන්තාවොත් බයෙන් සිටිනවා. මේ ලිංගේන්ද්‍රිය ඇතුල් කිරීම සහ ලිංගික ක්‍රියාවලිය කියන දෙයින් පමණයි මේක ලැබෙන්නේ. හරි විදිහට මේ ක්‍රියාවලිය සිද්ධ නුවණොත් කවදාවත් මේ සුරතාන්ත අත්දැකීමක් ලබන්න බෑ. මේ උපරිම වින්දනය, මේ උපරිම සතුට ලබා ගන්න බැරි වෙයි කියන කාරණේ සම්බන්ධයෙන් බොහෝ වෙලාවට කනස්සල්ලෙන් පසු වෙනවා. එපා. එහෙන් බය වෙන්න එපා. එහෙන් බය වෙන්න අත්‍යවශ්‍යතාවයක් නැහැ. මනෝවිද්‍යාත්මක, වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් වගේම තමන් සමාජීය වශයෙන්ුත් අධ්‍යයනය කරපුවාම මේ හා සම්බන්ධ විද්‍යාත්මක පැත්තක් තියෙනවා. ඒ තමයි සුරතාන්තයේ ඉතා විශාල කොටසක් තියෙනවා මනෝවිද්‍යාත්මක පැත්තක්. ඒ වගේම තමයි කායික විද්‍යාත්මක පැත්තක් තියෙනවා. අමතක කරන්න එපා. සමාජීය විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. මොකද මේ සුරතාන්ත ක්‍රියාවලියේදී මේ ලිංගික එක්වීම නෙමෙයි එකමම කාරණය. ලිංගික එක්වීමත් අත්‍යවශ්‍ය කොටසක්. පුරුෂයෙක් තම ලිංගේන්ද්‍රිය කාන්තාවගේ ලිංගේන්ද්‍රිය තුළට ඇතුළු කිරීම හා එහා සම්බන්ධ ක්‍රියාවලිය වැදගත්. නමුත් අපිට සුරතාන්තයට එළඹෙන්නට පුළුවන් තවත් ක්‍රමවේද ගොඩක් තියෙනවා. විධික්‍රම තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. සැබවින්ම එකක් තමයි ඔබ මේ ලිංගික ක්‍රියාවලිය ඊටාම පැහැදිලි ආරක්ෂිත සුදුසු ස්ථානයක කිරීමට වග බලා ගැනීම හරි වැදගත්. මොකද බොහෝ වෙලාවට දරුවෙක් අවදි වෙයිද, කවුරු හරි ගෙදරට එයිද, කාට හරි පෙනෙයිද, දැනෙයිද වගේ සැකයකින් යුතුව මේ ක්‍රියාවලියට එළඹීම සුදුසු නැහැ. එතකොටත් අපිට බරපතල විදිහට විශේෂයෙන් කාන්තාවකට මේ සුරතාන්තයට ළඟා වීමට බාධාවක් එල්ල වෙන්න පුළුවන්. අපට පරිසරයේ තියෙන කලබලකාරී බව හෝ තමන්ගේ හිතේ තියෙන චකිත ගතිය. ඒ වගේම තමයි අනිත් කාරණය තම ස්වයං පුරුෂයා සමග එකතු වීමේදී අවශ්‍ය කරන ඒ ආදරය, බැඳීම, ලෙන්ගතුකම මේ සියල්ලත් එකතු වීම අවශ්‍යයි. තව තියෙනවා වැදගත් කාරණා කීපයක්ම. මේ ගැන අපි අධ්‍යයනය කිරීම ඉතා වැදගත්. මේ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ තමයි බොහෝ වෙලාවට අපි ලිංගික ක්‍රියාවලියේදී බොහොම වේගෙන් ඉක්මනින් මේ ලිංගික ක්‍රියාවලියට අපි එකතු කරගන්නවා යෝනි සංසර්ගයේ. එහෙම නැත්නම් මේ ලිංගික එක්වීම කියන එක අපි පළමුවෙන්ම කරන්න හදනවා. මෙන්න මේ ක්‍රියාවලියේදී බොහෝ වෙලාවට සුරතාන්තයකට පත් නොවි මේ ක්‍රියාව අවසන් වෙනවා. එතකොට අපිට සැකයක් එනවා අනේ අපිට එකතු වෙලා සුරතාන්තයට පත් උන්නේ නෑ නේද කියලා. මෙතන තමයි අපි බලාපොරොත්තු වෙන වෙනස ඇති කරගන්නට ඕනේ තැන. ඒ තමයි සැබවින්ම එකතු වෙන්නේ නැතුව සුරතාන්තයට පත් වෙන්න පුළුවන්. ඔබගේ සහකාරිය බිරිඳගේ සංවේදී කලාප හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ සංවේදී කලාප වලට ඉහළ උත්තේජනයක් ලබා දීම තුළින් අය සුරතාන්තය දක්වා ගේන්න පුළුවන් ලිංගික එකතු වීමකින් තොරව. දැන් බොහෝ වෙලාවට අපි කාන්තාවක් සුරතාන්තයට පත් කිරීමේදී අයව සුරතල් කිරීම, ඇයට ආදරය කිරීම, සිප වැළඳ ගැනීම අත්‍යවශ්‍ය ක්‍රියාවක් වෙනවා. බොහෝ වෙලාවට දෙතොල් සිප ගැනීම, කම්මුල, කන්වල පිටුපස ප්‍රදේශය, ගෙල ප්‍රදේශය, බෙල්ල දෙපස ප්‍රදේශය ඊටාම සංවේදී කලාප වෙනවා. ඒ වගේම තමයි කාන්තාවකගේ පියයුරු ප්‍රදේශය. මේ පියයුරු වල ඇරියෝලා ප්‍රදේශය, එහෙම නැත්නම් අර ටිකක් තද පැහැතින් තියෙන ප්‍රදේශය සහ තනපුඩු, එහෙම නැත්නම් නිපල්ස්. මේ නිපල්ස් වල ඊටාම සංවේදී ස්නායුන් පිහිටලා තියෙනවා. ඒකට එම ප්‍රදේශي ස්පර්ශ කිරීම, දිවෙන් ස්පර්ශ කිරීම තුළ ඇයට ඊටා ඉහළ සංවේදනයක් ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවකදී මේ තනපුරු ස්පර්ශයෙන්ම පමණක්ම වුණත් සුරතාන්තයට ආසන්න තත්වයකට ගෙන ඒමේ හැකියාව අනිවාර්යෙන්ම තියෙනවා. ඒ වගේම තමයි බොහෝ වෙලාවට අපි අමතක කරන කාරණයක් තමයි ශරීරයේ තියෙන අනිකුත් ස්ථාන. සාමාන්‍යයෙන් කාන්තාවකගේ උදර ප්‍රදේශය, දෑලවර, ඒ කියන්නේ ඇඟේ දෙපස ප්‍රදේශය, ඒ වගේම බටොක් මසල්ස්, තට්ටම් ප්‍රදේශය, කලවා ප්‍රදේශය, කලවාවල ඇතුළු සහ පිටත ප්‍රදේශයන්. මේ ප්‍රදේශවලත් ඉතා ඉහළ සංවේදීකමක් තියෙන. ඒ වගේම ඇතම් කාන්තාවන්ගේ දණහිස සහ දණහිසේ ඇතුළත ප්‍රදේශය. එතකොට වැලමිටි ප්‍රදේශයේ ඇතුළත නැමෙන ප්‍රදේශය. මේ තැන්වලත් ඉතා ඉහළ සංවේදනයක් තියෙන අවස්ථා තියෙනවා. දැන් ඔන්න ඔබට පොඩි රාජකාරියක් තියෙනවා. ඒ තමයි ඔබගේ ආදරණීය බිරිඳ සමග ඔබ සහවාසයේ යෙදෙනකොට ඇයව අධ්‍යයනය කරන්න. මොකද හැම කාන්තාවකටම එකමම විදිහකට මේ සියලුම කලාප
කලාප පිහිටන්නේ නැහැ. සමහර කාන්තාවකගේ වම් පියයුර වැඩි සංවේදනයක් දක්වද්දී තව කාන්තාවකගේ ඒ දකුණු පියයුර වෙන්න පුළුවන්. තව කෙනෙකුට පියයුරු වලට වඩා කලවා ප්‍රදේශයේ හෝ තට්ටම් පේශීන් වල ඉහළ සංවේදනයක් තියෙන්නට පුළුවන්. ඉතින් ඔබ විසින් කළ යුතු කාරණය තමයි ඔබේ ආදරණීය බිරිඳගේ එම සංවේදී කලාප වඩා හඳුනා ගැනීම. එසේ හඳුනාගෙන එම කලාප උත්තේජනයකට ලක් කරන්න. මේවා උත්තේජනය කිරීම සඳහා ඔබට ඔබේ තොල් පාවිච්චි කරන්නට පුළුවන්, දිව භාවිතයට ගන්නට පුළුවන්, ඒ වගේම ඇඟිලි තුඩු භාවිතයට ගන්නට පුළුවන්. ඒතකොට මේ වගේ ක්‍රමවේද වලින් එම ස්ථාන කිහිපයක් ඔබට පුළුවන් වාර කිහිපයකදී උත්තේජනයට ලක් කරන්න. මෙසේ උත්තේජන ලක් කිරීමේදී ඔබට හැඟේවි, දැනේවි අය ක්‍රමානුකූලව වඩා ඉහළ සතුටකට, තෘප්තියකට පත්වෙමින් අයව උත්තේජනයට ගෙනල්ලා සැබවින්ම යෝනි සංසර්ගයකින් තොරව ඉහළම තෘප්තිය වන ඕගසම් එක එහෙම නැත්නම් සුරතාන්තයට පත් කර ගන්නට පුළුවන් මේ ප්‍රදේශවල ලබා දෙන සංවේදනය තුලින්.